අපිට ඊළඟට යන මාතෘකාව මේ සෑහෙන මේ ප්‍රබල එකක් මේ අපි මේක දැන් අපි ලෙවල් සෙක්මන්ට් එක එළියට කියලා අපි දැන් යන්නේ මේ එළියේ ෆීල්ඩ් එකේ ඉන්න ජොබ්ස් කරන එක්ස්පීරියන්ස් තියෙන නැත්නම් එන්ට්‍රි ලෙවල් එක්ස්පීරියන්ස් හදාගන්න කට්ටියට වැදගත් මාතෘකාවක් ඒක තමයි කැරියර් එකද සැලරි එකද වෘත්තියද පඩියද අපි කලින් කිව්වේ අපි කලින් කතා කරේ මේකත් සල්ලි ගැන හිතන්න එපා පළවෙනි අවුරුද්ද දෙක තුන කොහොමද සල්ලි ගැන හිතන්න එපා කියලා අපි FB වල සමහර ගෲප්ස් වල දකින්න සමහර පෝස්ට් එහෙම මේ IT ඉන්ඩස්ට්‍රි එකේ ඒවා අනිත් ඒවල මේ සැලරි එක ගැන අපේ කට්ටියට තියෙන අමුතු මයින්සෙට් එක එක හැදෙන්නේ මහිතන්නේ කාවි 2022 වෙච්ච ආර්ථික පරිහානියත් එක්ක රුපියල් අව ප්‍රමාණය වීමත් එක්ක ඒකයි කොවිඩ් එක දෙක මේ කාලේනේ පොඩ්ඩක් කට්ටියට ඇඩ්වාන්ටේජ් එකක් ඒ අපේ කට්ටියට ඇඩ්වාන්ටේජ් එක ආව ගොඩක් ෆ්ලෙක්සිබිලිටි එකක් හැදුනා ඒකත් එක්ක මේ මාර පොඩ්ඩක් ස්පොයිල් වුණා වගේ හැකියාවක් දැනෙන්නේ මේ සැලරිස් ටික මාර විදියට ඉන්ෆ්ලේට් වුණා දැන් කනගාටුවෙන් වුණත් එළියේ ෆීල්ඩ් එකේ ඉන්න කට්ටියට කියන්න තියෙන්නේ ඉන්ෆ්ලේට් වෙච්ච සැලරිස් දැන් ටික ටික බැහැගෙන යන්නේ ස්ටාර්ට්අප් එකක් නැත්නම් ප්‍රොඩක්ට් බේස්ඩ් ස්ටාර්ට්අප් එකක් ඕ නිකන් සාමාන්‍ය අලුතින් පටන් ගන්න ස්ටාර්ට්අප් එකක ඇරෙන්න නැත්නම් ඩිරෙක්ට් ඒ ක්ලයන්ට් කෙනෙක් එක්ක වැඩ කරනවා ඇරෙන්න අර කලින් තිබ්බ සැලරීස් ළඟට යන්න දැන් අමාරුයි එන්න ඒවා ටික සාමාන්‍ය ගානකට බැහැගෙන එන්නේ එහෙනම් ඒ මයින්ඩ්සෙට් එක පොඩ්ඩක් හදාගන්න වෙනවා නැත්තම් මේ ලොකු අමාරුවක වැටෙනවා ඒකට හේතුව වෙන්න පුළුවන් ඒ කාරණාව තමයි දැන් අපේ ටැලන්ට් එක ගොඩක් ගියානේ මයිග්‍රේට් වෙවි හරි ඒක වෙනකොට ඉකොනොමික් ක්‍රයිසිස් එක වෙනකොට ගොඩක් ටැලන්ට් එක මයිග්‍රේට් වුණා ඒ මයිග්‍රේට් වෙච්ච කට්ටිය ආයේ එනවා හරි ඒගොල්ලෝ හැමදාම පර්මනන්ට් ජොබ් වලට ගියේ නෑ ගොඩක් අය පර්මනන්ට් ජොබ් වලට ගියායත් ඇති හැබැයි මම දන්න ගොඩක් කේසස් තියෙන්නේ කොන්ට්‍රැක්ට් ගියේ එතකොට ඔහුක උනේ මයිග්‍රේට් වෙච්ච කට්ටිය දැන් ආයෙ ලංකාවට එන්න පටන් ගන්නවා ඒත් එක්කම යුනිවර්සිටිස් වලින් අවුට් වෙනවනේ අපේ කට්ටිය අපේ ඉන්ජිනියරින් ඩිග්‍රීස් තියෙන කට්ටිය මං හිතන්නේ බර ගානක් අවුරුද්දකට එළියට එනවා අවුරුද්දක් වෙන්න ඕනෙත් නෑ සමහරවිට පාටලි එළියට එනවා එතකොට අපිට තියෙන සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා ගැන නම් විතරක් නම් අපි කතා කරන්නේ මෙතන ඩිමාන්ඩ් එක ජොබ් ඩිමාන්ඩ් එක තියෙනවනේ ඒකට තියෙන සප්ලයි එකත් එක්ක තමයි මේ සැලරි එක ඩිසයින් වෙන්නේ හරිද ගොඩක් අපි ඩිමාන්ඩ් එක අපේ තියෙන්නේ 10යි නම් ඒකට ඉන්න කැන්ඩිඩේට්ස්ලා ප්‍රමාණය 1000යි නම් එතනදී හරි එතනදී වෙන්නේ කොහොමද අපි දන්නවා අපිට කෙනෙක් සිලෙක්ට් වෙනවා 1000කින් 10ක් වෙනක ප්‍රශ්නයක් නැහැ එතනදී වෙන්නේ සැලරි ලෙවල් එක ගොඩක් අඩු වෙනවා හරිද ඒක තමයි දැන් පොඩ වේගන එන්නේ අනිත් එක කම්පැනිස් උනා ක්‍රයිසිස් එකේදී ඉකොනොමික් ක්‍රයිසිස් එකේදී ඉන්ෆ්ලේට් කරා සැලරි ඉන්ෆ්ලේෂන් සැලරි allowances දුන්නා big salaries දුන්නා ඒ වලින් ලොකු ඒක කරේ මයිග්‍රේෂන් වෙන්න එක නවත්ත ගන්න ඒගොල්ලෝගේ ටැලන්ට් එක හරි මයිග්‍රේට් වෙන එක නවත්ත ගන්න එතකොට ඇට්‍රිෂන් එක නවත්ත ගන්න ඒ කියන්නේ කම්පැනි එළියට යන එක නවත්ත ගන්න හැබැයි දැන් එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ මං හිතන්නේ මේ සිටුේෂන් එකේදී ලොකු ප්‍රශ්නයක් නැහැ මේ කම්පැනිස් වලට එතකොට ඒගොල්ලෝ හිමීට එතන ඒ කරපු ඉම්ප්ලිමන්ටේෂන්ස් වලින් ගැලවෙනවා හරි එතකොට රීස්ට්‍රක්චර් කරද්දී සැලරි ප්‍රමාණය අඩු කරනවා. ඉකොනොමික් ක්‍රයිසිස් එකේදී ඔය ඉන්ෆ්ලේෂන් එක හරි ටෙක් හරි කරපු කම්පැනි ගොඩක් ඉන්න තැන් බලන්නත් ඕනේ. ඒ කියන්නේ එකක් නෙමෙයි. මොනවාද ඉන්න තැන් කියන්නේ ෆයිනෑන්ෂලි. හරි සමහර කම්පැනිස් අපි දන්නවා ඒ වැහුණා. සමහර කම්පැනිස් විකුණුවා. හරි ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට ඒමත් වුණොත් කම්පැනිස් වලට ලංකාවේ ඉන්න පුළුවන් වෙන්න ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝගේ නෝමල් ප්‍රොසීජර් එකට ගෙනවා. අනිත් එක ටැලන්ට් එක ගොඩක් තියෙන නිසා ඒගොල්ලෝ කොහොමද සැලරි ලෙවල්ස් අඩු කරන්නේ ඒගොල්ලොන්ට ලාබයි තව මේ ගලෝබල් ඉකොනොමිකත් බලපානවා ඒවගේම අප අසල්ලෙසි රාජ්‍යයේ තියෙන අයිට ඉන්ඩස්ට්‍රිකේ තියෙන ඇලන් පූල්ල එකත් අපිට බලපානවා ඉති මේ ඒගොල්ලගේ එක්ස්පෙක්ටේෂන එකන ඒගොල්ලගේ සාමාන්‍ය සැලරිස් ෆිගස් යන්න ඔය කාරණම් බලපාලා ඊටට අපේ යන කම්පිටිටව් රේට්ය ගැන්න ඒ ඔක්කොම් බලපාල දැන් අපේ රටේ අයිට ඉන්ඩස්ට්‍රිකේ අලුතෙන් කම්පැනි එකක් ඇවිල්ලා ස්ටැබ්ලිෂ් වෙද්දී වුණත් පරණ කම්පැනි එකක් වුණත් දැන් සැලරිස් ටික ටික අර ඉන්ෆ්ලේට් වෙච්ච ටික ඩිෆ්ලේට් වෙගෙන යනවා. අපි මේක දැන් මම ඔයාලට කතා කරනවා. ඔයාලට අවුරුදු 5ක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. හරිද? එතකොට ඔයාලට අවුරුදු 5ක එක්ස්පීරියන්ස් එකක් තියෙද්දි මම කියනවා දැන් ඔයා ඉන්නේ මචං අහේ සීන් එකේ කියන්නේ අවුරුදු 5ක එක්ස්පීරියන්ස් එකක් තියෙන. ඒක සාමාන්‍ය සැලකිය යුතු ප්‍රමාණයක්. හරිද? මම ඔයාලට කතා කරලා කියනවා. ඔයාට තියෙනවා ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් වලට එක්ස්පීරියන්ස් එකටයි මට පොසිෂන්ස් දෙකක් තියෙනවා. හරිද? එතකොට ඒක එකක් සීනියර් එක්සිකියුටිව්. අනිත් එක ඇසිස්ටන්ට් මැනේජර්. මම ඊට කලින් මාගේ එක්ස්පෙක්ටේෂන් එකට අහනකොට ඔයා මට කියන ලක්ෂ 2යි කියලා. හරිද? එතකොට උදේ නම් මම මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක කියන්නේ ලක්ෂ 2යි කියලා. හැබැයි ඒක මම සීනියර් එක්සිකියුටිව් කෙනෙක්ට නම් විතරයි මම ලක්ෂ 2. හැබැයි ඇසිස්ටන්ට් මැනේජර් වගේ එනවා නම් මට ලක්ෂ 3ක් ඕනේ.
ඒක සාධාරණයි. එතන පොඩි තියෙන සල්ලිද කැරියද කියන එක ප්‍රශ්නේ තමයි. කැරියද එතන ඒකත ඒකේ මාකට ට්‍රේන්ජ එක අපි ගත්තොත් දැන් ඔයාට හම්බෙන් එකයි දැන් යාට හම්බෙන් එකයි අපි එතන තියල කතා එතන තියලා ඉතින් හම්බෙන ඉන්ක්‍රිමට කරගෙන යනක තම හොඳ ඉති වාට ලක්ෂ එකක් කම්බෙන වල ලක්ෂ දෙක ඔෆයක් කම්බෙනවා කියන්න ඒක හොඳ ගැප්ප එකක් තියෙන එතන එකත් අරගෙන යනක හොඳයි මේ හැබැයි මේ මට ගැන පර්සනලි වංහිතනවා වාව දැන් ඇසෝසිට මැනජ කෙනෙක්ට ගනිද්දී ආගේ තියෙන වාට තියෙන රෙස්පොන්සිබිලිටි එක ඒවත් එක්ක මාකටගේ ඇසෝසිට මැනජ කෙනට යන ගානත් එක්ක පොඩ්ඩක් එත නෙගෝෂේට් කරන්නවද කියන ප්‍රශ්නවට එනවා එතන දැන් එතකට ම රෙක්ට පැත්ති යවෝත් මට සීනක්ටව දෙන්න පුල එකයි පණහයි සීනක්ට මට දෙන්න පුල එකයි පණහයි හැබැම ලක්ෂ දෙකක් වාට දෙන්න මොකද මගේ බිස්නසගේ මටවාල දෙන්න පුල ලක්ෂ දෙකක් නත උපරිම ඔයා රිජෙක්ට රේජක වැඩි නැද අනිවාරෙන් රිජෙක්ටන්න පුළුවන් අපි ලක්ෂ දෙකට ඉල්ල අරි එතන එතන අනිවාර නෙගෝෂේට් කරද අපිට මේ කතා කරන්න කොත් එක කොල්ලගේ නැස් යන්න පුළන් බජට්ය මොකක්ද කියලා එතන අවුරුත් කියන්න න කියන්න කෙන අපිට හරි එක ෆිකක් දෙන්න අප කොත් එක නෙගෝෂට් කර ම කර ගන ස්පෙක්ට එකල කියන එක පුළුවන්ද බැරිද කියලා ඇයි රෝල්ලකින් රෝල්ලකට වගේ ක්ටේෂන වෙන ඔත්තන මගේ මතයනං මචන් ඔයා ඉනෙක්කට කෙනෙක් වාගේ තියෙන රෝල්ල එකයි මැනජ කෙනෙක් රෝල්ල අතර වෙනසත් තියෙන තනවාගේ ස්පොන්සිපටියල වෙනසත් තියෙනවා කරන්න ඕන දේවල් වෙනසත් තියෙනවා කවන්ටබිල්ට එක වෙනසත් තියෙනවා ඒකත් එක්ක එක්කට කෙනෙක්ට වඩා ගානක් වාට සුදුකම් තියෙනවන්න මේ සුදුකම් තියෙනවන නැත්තවා එක්කට කෙනෙට මේ විතරන්නවා මැච්චෙන මෙකනිකං වාට හම්බෙන චාන්සකක් නම් කියන කතන්දර වෙනයි ඇත්තරම මේ රෙස්පොන්සිිට ගන්න පුළුවන් ඇසුසින් මනජ රෝල්ලකටවා එතන නෙගෝෂේට් කරන කතා කරන එක සාධානය කියල හිතන හැබැයි එතනවා ඉන්න තැනත්තෙක්වා හිතන්න ඕන ඒක සස්ටය කැන හරි මේක්සන්ස් ගානක් එක්ක කතා කරන්න එකවාටවාගේල්ල එතන මහා මේ ලක්ෂ 3-4 ගානක් කිල්ලනවා එකොල දෙන්න පුළුවන් කියලවාට කලියර කියන්න දෙකයින එතන ප්‍රශ්නයත්තියෙන මන කියන්න කරියක වටිනවාගේ ඒක මට අම්බෙට කනාචාන්සලා ක්ස්පිරියස් එකයි මගේ උත්තර දුන්න විදිිය මගේ මොකර ටැනට එකක් නිසා ඒගොල මාව රෙකමන් කරනවා එතනයි ටෝන් එක වැදගත්නේ ටෝන කරග ඕන්න එක වා එතන වාට හම්බුණ චාන්සකත් එක්ක වා ටෝන් එකත් වගේ ටෝන එක තියාගන්න ඒ චාන්සකක් වාට හම්මුණනා කියන ටෝන එක්වා නෙගෝෂේට් කරන කතා කරන වැරද දකින්න ඒක අනි වාරයම මට මේ ගාන ඕන කියන නැතුව පුළුවන්ද කියන කතාවතේ කියලා ගොල ඇත්තර පුළුවන් වුණොත් වාට දෙයි නැත්තන්වා කලින් ඒගොල කියපු ගානත්ත එක වෙන එක ඔයා තීරණය කරනවා මම එතන ඉන්න එතනම අනිවාරෙන් ටෝන් එක වගේ ඇටිටියුඩ් එක වැදගත් එතනවාට ඒවා චාන්සයක් කම්බුණවා ගලොත් එක නෙගෝෂේට් කරන ඕකාර අපි ගත්තේ එක පොඩ්ඩක් මේ මැනීජරල් එක පැත්තර මේ බරනිකානේ ඔය කතා වෙන්නේ අපි ගත්තොත් සොෆ්ට ඉංජිනිය පැත්තේ තින සොෆ්ට ඉංජිනිය එකයි සොෆ්ට ඉංජිනය එක ඇතුර ලොක පරතරයක් නෑ හරිද ලොක වෙනසකුත් නෑ ඒක යස පෙක්ටියන්ත එක වෙනස් වෙන්න පුළුවන් තැරේකත් එක් වෙනස් වෙන්න පුළුවන් ඔගත් එක් අපි කියමුකු සීනිය එක්කටව එක්නට ඇසෝසිය ටෙක්නිකල් ලීඩ් ඇප්ලයි කරන්න සීනිය ටෙක්නිකල් ලීඩ් ඊන එක්කටව අම ඇසෝසිය ටෙක්නිකල් ලීඩ් එක ලෙවල් එක කුඩින් තමයි හම්බ වෙන්නේ හැබයි වගේ තරක මැත් කරන්න තමයි එකක දෙන්න ඒ වෙලාව කොයි වගේ ප්‍රශ්නයක් වුණු ඒ වෙලාකන ඒවයි කතාවක් කරන්න එක මන්දකින විදිට මෝඩ වැඩ එතන ගැප් එතන රෙස්පොන්සිවිටස ලොකු වෙනසක් නැහැ මේකොලො සිම්පලි ගාන මැච් කරන්න ඕන හිද ඉල්ලක බ්‍රැකට් එකටවාව ගෙනියන්නේ මේ අනිකවා එවෙලාවේ ඔය තැනක ස්ට්‍රගල් කරනවා නම් එලියට යන්න බලගින්නවා නම් හම්බෙන සැලරේකත් මාර අඩු ගානක සැලර එකක්න ගැප් එකත් සාමානෙන් 50ක් විතර වගේ හරි ත්‍රේහරි ලොකු ගානක ගැප්ෙක් සාමන 10% 20කට වඩා ලොකු ගැප් එක විතර වාට ඒගොල මැච් කරලත් දෙනවා නම් ඉතින් වා වගේ වෙලාවක හිතන්න ඕන මේ කැරේකද සැලර එකද කියලා මොකද මටක පේන විදිිය තමයි බොත් මම්බලනවනම් ම තිනක්කට පෙත තින අපට ඉජන කෙනෙක් ඉදලා ඉල්ලා මට සෝතිය ටෙක්නිකල් ීතයන මට දෙකවුණත් ප්‍රශ්නයක් නෑ රීසන් එක මට ඊට පස දන ඉළඟ අවුරුදු පයද මම කොහමද මාව බිට් කරගන්න කිය හරි මම බිල්ගන්න මම්මනා කරන්න ඕන කිය කියන දැක් මට නිකම් මේක හම්බෙන එකක්නේ මම යන ගිල්ලා මම කරන්නේ මචන් මම එතන එක්පිරියන්ස් එක මොකද මගේ ඊළඟ ලෙවල් එක ටෙක්නිකල්ලි මම තිය සොක්ට ඇන්ජිනයක මට තව අවුද්දත් දෙකක් පිටන වෙන ඒක ගන්න ආරිකක් නිසා ම ඒක නැති කරගන්න කොන වෙලාව පොඩක්ම කියන්න ඕන මේ ඔය චාන්සක වට අවුරුදු
ගැනවාට ඒලිම හම්බෙන චාන්සයක් නම් ඔය ඔතනව ප්‍රශ්නයන්නේ ගෙනවා අවුරුදු දෙක එක්ස්පිරන්ස් ඇත්තින සොෆ්ට ඇන්ජින කරන්න වාට එක පාට හමෙන ඇන්ජින එක රෝල්ල කරනම ආව සීනි සොෆ්ට අන්න එතනදවා කැරේක ගැන තීරණය කරන්න ඕනේ මොකද වා දැන් එක්ස්පිරියන් සදාගෙන එක්ස්පර්ටස් කෙනෙක් වෙන තරමට තම ඉස්සරට යන්න පුළුවන් ඒන් කරන්න පුළුවන් ඉදිරි කාලේ අන්න එතන තම අයිත නොතන ඔය කම්පලික් ඉන්න අපි දැකලත් තියෙන ගොඩක් මාගට් එක මේ කට්ටිය පිස්සු කෙරෙනවා මේ ඔන්න ඔය ඔත්තනද ඒක තේරුම් ගන්න ඒලි චාන්ස සම්බුණහම ඒ චාන්ස සැලරීන්ද ඩොප් කරන කට්ටිය ගැනතා වන්න හිතන්න ඔතන ඔය ප්‍රශ්නයන්නේ